කෙනෙක් මගේ TikTok වීඩියෝ එකකට ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා. ඒ ප්‍රශ්නේ ගොඩක් වැදගත්. ඉතින් මම හිතුවා ඒ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඔයාලා. ට්වින් ෆ්ලේම් කියන ටොපික් එක අධ්‍යාත්මිකව ඉහළට යන්න නොදී හිර කරලා තියන්න හදපු අධ්‍යාත්මික රැලි වලින් එකක් වෙන්න බැරිද? මං ට්වින් ෆ්ලේම් ජර්නි එකේ ගොඩක් කල් ඉඳපු කෙනෙක්. මම ඒ හැම අත්දැකීමක්ම ලැබුවා. ඒත් මට පස්සේ තේරුනේ ඒ දේ නිසා මගේ ස්පිරිචුවල් ගමන ගොඩාක් දුරට අතපසු වුණා කියලා. දැන් නම් මං හරි ට්‍රැක් එකේ ඉන්නවා. ඒක නිසා අධ්‍යාත්මිකව මිනිස්සු ගොඩක් ඇන්දෙනවා සහ අහුවෙනවා. මේක තමයි යාගේ ප්‍රශ්නේ වුණේ. ඇත්තටම ට්වින් ෆ්ලේම් කියන එක මිනිස්සු ගොඩක් මේක ඩිසාස්ටර් එකක් කරන් තියෙන. ඒ කියන්නේ ලොකු මිස්ටේක් එකක් කරන් තියෙන. ඒකට හේතුව මේක කන්සෙප්ට් එකක් විතරයි. ඒ කියන්නේ මේක ජර්නි ට්වින් ෆ්ලේම් ජර්නි කියලා එකක් එහෙම දෙයක් නෙවෙයි. එතකොට මේක කන්සෙප්ට් එකක්. කන්සෙප්ට් එකකට ගියොත් ඇත්තටම අධ්‍යාත්මික ගමන අඩාල වෙනවා. කෙනෙක්ට තමන්ගේ ට්වින් ෆ්ලේම් මුණ ගැහෙනවා කියන්නේම ඇත්තටම එයා අධ්‍යාත්මිකව අවදි වෙනවා කියන එක සහ අධ්‍යාත්මිකව එයා දියුණුවක් ලබනවා කියන එක. ඉතින් මේකෙන් ඇත්තටම අධ්‍යාත්මික අඩාල වීමක් වෙන්නේ නැහැ. හැබැයි අවබෝධ වෙන්න ඕනේ ඔයාට ඔයාගේ හරිම ට්වින් ෆ්ලේම් හම්බුණාද කියලා. ඉතින් ඒකත් ලොකු බලපෑමක් වෙනවා. ඉතින් මොකද ඒ හරිම ට්වින් ෆ්ලේම් හම්බ නොවුණත් ඔයාට අධ්‍යාත්මිකව අවදි වෙන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් මේක ෆ්‍රේම් එකකට යන්න එපා. ඔයාට ලැබෙන දෙයත් එක්ක ඔයා ඇත්තටම අවදි වීමකට ඇවිල්ලා තියෙනවා නම් ඒක ඒ විදිහට ලයිෆ් එකේ යන ෆ්ලෝ එකේ යන්න. ඉතින් මේක කිසිම ප්‍රශ්නයක් වෙන දෙයක් නෙමෙයි සහ රැලි වලට අහු වෙන්න ඕනේ නැහැ ට්වින් ෆ්ලේම් කියලා. මොකද මම කලිනුත් කිව්වා මේ අපි වචන පාවිච්චි කරන්නේ මේ දේ ගැන අවබෝධ වෙන්න මිසක් ඒ වචනේ තේරුම එතනින්ම මීන් වෙන්නේ නැහැ. ඉතින් මේක වචන වලට එහා ගියපු දෙයක්. කෙනෙක්ව මුණ ගැහිලා දෙයක් අපිට විශ්වය විසින් උගන්වන්න හදනවා නම් අපි ඒ දේ අවබෝධ වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි ඒ කෙනා ට්වින් ෆ්ලේම්ද නැද්ද, එයා සෝල්මේට්ද ඒක නෙමෙයි ගොඩක් බලන්න ඕනේ. අපිට මේකෙන් ගන්න තියෙන පාඩම මොකද්ද? අපි ඒ විදියට ඒ දේවල් යන විදියට ජීවිතේ යන්න ඕනේ. ඒක තමයි අධ්‍යාත්මිකව යනවා කියන්නේ. ජීවිතේ අර අමුතු දෙයක් කරන්නවත් අමුතු දෙයක් නොකර ඉන්නවත් දෙයක් නෙමෙයි. ඉතින් අවබෝධයෙන් යනවා කියන දේ. අපි හැමෝම අධ්‍යාත්මික ජීවීන්. ඉතින් එතකොට අපි හරි පාරේ යනවා වැරදි පාරේ යනවා කියලා දෙයක් නෑ. අපිට මේ හැමදේම අත්දැකීම්. ඉතින් අත්දැකීම් තුලින් තමයි අපි ගොඩ නැගෙන්නේ. ඉතින් අපි යන ගමන ගැන අපි විශ්වාස කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. අපි අධ්‍යාත්මිකව අවදි වුණා නම් ඒ අපේ ගමන මේ මොහොතේ තියෙන දේ ගැන විශ්වාස කරන්න ඕනේ. අපිට අවබෝධ කරන්න හදන දේ ගැන අවබෝධයෙන් සිහියෙන් බලන්න ඕනේ. ඉතින් ඒක අවබෝධ වෙනවා. ඉතින් මිනිස්සුන්ට මනසින් දෙති තමයි අපි ගොඩක් වෙලාවට හොඳ නරක දැන් හරි දැන් වැරදි අර ඒ වගේ දේවල් එන්නේ. ඉතින් මනස හැමතිස්සෙම මනසෙන් ඉවත් වෙලා අපි සෝල් එනර්ජි එකේ ඉන්නකොට අපිට මේ කිසිම දෙයක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ එන විදියට අපිට ලයිෆ් එක ගෙනියන්න පුළුවන් බොහෝම සාමකාමීව. සාමාන්‍යයෙන් ප්‍රශ්නකාරී සිතුවිලි එන එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඩවුට් එකක් එන දේ එක සාමාන්‍ය දෙයක්. ට්වින් ෆ්ලේම් හමු වෙච්ච අයටත් ඩවුට් එක එනවා. මොකද මනසේ ඉන්නකොට නිතරම මනස ඩුවැලිටි එකත් එක්ක වැඩ කරන හින්දා මනසට අපි යටත් නොවේ මනසේ කන්ට්‍රෝල් එක අපි යටතේ තියාගන්න එක හරිම වටිනවා. ට්වින් ෆ්ලේම් කියන දේ මිනිස්සු ප්‍රශ්නයක් කරගෙන තියෙන සහ ඒක රැල්ලක් කරගෙන තියෙන එක කතා කරන්න ඕන අමුතුම සබ්ජෙක්ට් එකක් කියලා එහෙම හදාගෙන තියෙන්නේ මනස නිසා. ඉතින් ට්වින් ෆ්ලේම් නියම ට්වින් ෆ්ලේම් කෙනෙක් හමුුණ කෙනෙක් දන්නවා මේක මේ කන්සෙප්ට් එකක් නෙමෙයි කියන එක. ඉතින් අර අපි පාවිච්චි කරන වචන තියෙන රනින් චේසින් එතකොට සෙපරේෂන් මේ දේවල් අපි ඇත්තටම එහෙම පාවිච්චි කරාට මේක මම කලිනුත් කිව්වා ට්වින් ෆ්ලේම් වචන නෙමෙයි මේවා රිලේෂන්ෂිප් වචන නෙමෙයි මේවා ස්පිරිචුවල් වචන. ඉතින් ඒකෙදි කියන්නේ මේ මනසේ තියෙන ස්වභාවය ගැන. ඒ කියන්නේ සෙපරේට්. අපේ මනස හැමතිස්සෙම සෙපරේට්. ඒ කියන්නේ අපේ මනස දකින්නේ මේ ගහක් තියනවා දැක්කත් ඒක අපෙන් ඉවත් වෙලා වගේ. හැබැයි ඇත්තටම කොන්ෂස්නස් කියන එකේදී මේ හැමදේම එකක්. ඉතින් ඒක තමයි මේ ට්වින් ෆ්ලේම් හමු වුණාට පස්සේ වෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ ට්වින් ෆ්ලේම් කියලා වාගේ පිටතින් කෙනෙක් පුද්ගලෙක් නැහැ. ඒක ඇත්තටම ඒ ඔයාමයි. ඉතින් එතකොට ඒක අවබෝධ වීමක් තමයි මෙතනදි වෙන්නේ. මේ ප්‍රශ්නේ ගොඩක් හොඳ ප්‍රශ්නයක් කියලා කියන්න මම හේතුව ඇත්තටම මනස ගිහිල්ලා හැමතිස්සෙම අපි ඉගෙන ගන්න දේවල් මත ගිහිල්ලා ඇලෙනවා. ඒ කියන්නේ ඩෙන්ටිටි එකක්
ඒ වගේ ෆ්‍රේම් එකක් කන්සෙප්ට් එකක් මොනවා හරි දෙයකට ගිහිල්ලා ඇලෙනවා. ඉතින් ඇත්තටම මේකේ ඇලෙන්නේ කිසිම දෙයක් නැහැ. ඉතින් අපි කරන්න ඕන දේ තමයි අපි දේවල් අපි අවබෝධ කරගන්නවා. අවබෝධ කරලා ඒක නිකම්ම ඇතහැරෙනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. නැත්නම් අපි එක දෙයකට ඉඳගෙන ඒ දේ මැත්තේම යන්නේ නැහැ. ඉතින් අපි හැමතිස්සෙම මේක අවබෝධයෙන් යන ගමනක්. අපේ ට්වින් ෆ්ලේම් හරහා අපිව අවදි කරවනවා. විශ්වය අපිට ට්වින් ෆ්ලේම්ව දෙන්න අපිව අවදි කරවන්න අපේ තියෙන ඊගෝ අයිඩෙන්ටිටි. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් අපි ගොඩක් වෙලාවට හිතනවා දැන් මේ කාලෙ වෙද්දි මැරි කරන්න ඕනේ. මේ කාලෙ වෙද්දි මෙහෙම තියෙන්න ඕනේ. මේ කාලෙ වෙද්දි ළමයි ඉන්න ඕනේ. අපිට කෙනෙක් ඉන්න ඕන. එතකොට අපි තනි වෙන්න බයයි. මේ වගේ අපේ අයිඩෙන්ටිටිස් තියෙන ගොඩක්. ඒ කියන්නේ මනසේ අපිට සමාජයේ විසින් අපේ මනස විසින් අපිව පොඩි කාලේ ඉඳලාම අපිව පුරුදු පුහුණු කරන ක්‍රමවේදයක්. ඉතින් ඒක බය නිසා අපි ඒ දේවල් කරන්න පෙළඹෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ හැමදේම අපිට නැති වෙලා යන එක තමයි වෙන්නේ. ඊගෝ එක ඇත්තටම කිව්වොත් ඊගෝ එක නැති වෙලා යනවා. මේ ට්වින් ෆ්ලේම් හමු වුණාට පස්සේ ඉතින් විශ්වය මේක අපිට දෙන්නේ අපි ගැන අවබෝධය ලබන්න. ඒ කියන්නේ අපේ සැබෑ ස්වරූපය ගැන අවබෝධය. මේක වචන විදියටම ගන්න කෙනෙක්ට මේක ගැන ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මම කිව්වා මම පාවිච්චි කරන වචන මට ඒ වෙලාවට එන දේවල් වෙන්න පුළුවන්. ඉතින් මම ඒක පැහැදිලි කරන්න ගන්න මං පාවිච්චි කරන වචන වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක වචන වලට මේ තුලම තියලා හිතන්න යන්න එපා. කෙනෙක්ට මේක ඊට එහාට ගැඹුරක් දැනෙනවා නම් එතනින් මේ දේ ගන්න. එහෙම නොදැනුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාට දැනෙන තැනින් මේක අරගන්න. මොනම කන්සෙප්ට් එකක් වුණත් අපි ඒ දෙයට ගොඩාක් ඕනට වඩා ඇටච් වෙන්න ගියොත් ඒක කන්සෙප්ට් එකක් වෙන්න පුළුවන්, යම්කිසි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මොනම දෙයක් වුණත් අපි ඕනට වඩා ඇටච් වෙන්න ගියොත් අපිට එතනදී අපේ ගමන ඒක ස්ලෝ වෙනවා. ඉතින් මම කියන්නේ මේක මේ ගමන යන විදියට යන්න ඕනේ. ඉතින් අපි ඇටැච්මන්ට් හදාගන්න යන්න එපා කිසිම දෙයක් කිසිම පුද්ගලයෙක් එක්ක. මනසට ආවම අපිට හිතෙනවා මම අධ්‍යාත්මිකයි. අර කෙනා අධ්‍යාත්මික නැහැ. එතකොට එහෙම දෙයක්වත් මෙතන නැහැ. ඉතින් අපි හැමෝම අධ්‍යාත්මිකයි. හියුමන් බීන් කියන්නේම අධ්‍යාත්මික ජීවීන්. ඉතින් එතනත් ඒකට අහු වෙන්නේ නැතුව තමයි අපේ මේ ගමන යන්න ඕන. අන්කොන්ෂස් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඔයාට ඒ ගැන අවබෝධයක් එනවා. ඉතින් එතනදී ඇත්තටම ඔයාට තේරුම් යනවාට අවබෝධ වෙනවා මේ කෙනාගේ මනසවත් ශරීරයවත් නෙමෙයි මේ කෙනා කියන එක. ඉතින් එතනදී ඔයාට ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ අන්කොන්ෂස් මිනිස්සුත් එක්ක වැඩ කරගෙන යන එක. ඉතින් මනසට තමයි හැමනිතරම ප්‍රශ්න තියෙන්නේ. ගොඩක් දේවල් කරන්න යද්දී, හැසිරෙන්න යද්දී මේ හැම දෙයකදීම. ඉතින් ඔයාට තේරුම් යනවා ප්‍රශ්න අපිට නැහැ. ප්‍රශ්න කියන දෙයක් ඒ කියන්නේ ජීවිතේ චැලෙන්ජස් වෙනවා. චැලෙන්ජස් වෙනවා සහ ඒක ඔයා අවබෝධය. අපිට චැලෙන්ජස් එන්නේ අපිට ඇත්තටම අපිව ඩීප්ලි අඳුර ගන්න. ඊට අමතරව මේ ප්‍රශ්න කියන ඒවා ලොකුවට එහෙම ඇත්තටම ඔයාට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මානසින් ඉඳන් නෙමෙයි ඔයා කටයුතු කරන්නේ. තවත් වැදගත් ප්‍රශ්න කීපයක්ම මට යොමු කරලා තිබුණා. මම ඒවටත් දීර්ඝ වීඩියෝස් ඔයාලට ගෙනත් දෙන්නම්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.